කමල් සහ සමන්ත කියන්නේ බොහොම සාමකාමී ජීවිතයක් ගත කරපු යුවලා. එයාට හිටියා අවුරුදු 12ක දුවෙක් නෙත්මී. කමල්ට රැකියාවේ ඉහළ උසස් වීමක් ලැබුණට පස්සේ එයාගේ ජීවිතයට අලුත් ඉහෙලියක් ආවා. ඇය තරුණයි, නවීනයි, ලස්සනයි. කමල්ට හිතුණා එයාගේ යෞවනය ආයෙත් ලැබුණා කියලා. ගෙදර ඇවිත් දුවත් එක්ක ශ්‍රී කරපු, බිරිඳට උදව් කරපු කමල් දවසින් දවස වෙනස් වුණා. ෆෝන් එකට පාස්වර්ඩ් වැටුණා. රෑ එළි වෙනකල් මීටින් කියලා බොරු කියන්න පටන් ගත්තා. දුවගේ ඉස්කෝලේ විවාද තරගයේ තිබුණු දවසේ දුව වේදිකාවේ තාත්තා එනකම් බලන් ඉද්දී කමල් හිටියේ අර අලුත් ඉහෙලියත් එක්ක චිත්‍රපටියක් බලමින්. සමන්ති මේ වෙනස දැකලා ප්‍රශ්න කරද්දී කමල් කෑ ගැහුවා. මට මේ ගෙදර හිරගයක් වගේ. මට මගේ නිදහස ඕනේ. ඔයාට මාව තේරෙන්නේ නැහැ කියලා එයා බිරිඳට දොස් කිව්වා. අන්තිමට කමල් තීරණය කරා පවුල දාලා ගිහින් අර තරුණිය එක්ක ජීවත් වෙන්න. එදා කමල් බෑග් එක අරන් ගෙදරින් යද්දී නෙත්මි තාත්තගේ අතින් අල්ලගෙන ඇඬුවා. තාත්තේ අපිව දාලා යන්න එපා. අම්මට බනින්න එපා. මම ඔයාට කරදර කරන්නේ නෑ කියලා. ඒත් කමල් කිව්වේ මම වියදමට සල්ලි වන්නම්. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලායි. ඒ කඳුළු පිරුණු දරුවාගේ ඇස් දිහා නොබලාම එයා තමන්ගේ తాවකාලික සතුට හොයාගෙන ගියා. අවුරුදු 3ක් ගෙවිලා ගියා. කමල්ගේ අර සුරංගනා ලෝකයේ ටිකෙන් ටික බිඳ වැටුණා. රැකියාවේ ප්‍රශ්න ඇවිත් සල්ලි ඉවර වෙද්දී කමල්ට අසනීපයක් හැදෙද්දී අර තරුණිය කමල්ව දාලා වෙන කෙනෙක් ළඟට ගියා. කමල් රෝහල් ඇඳේ තනි වුණාම එයාට තේරුනේ එයා කරගත්ත මෝඩකම. එයාට මතක් වුණේ ලෙඩක් හැදුනම නිදි මරාගෙන සාත්තු කරපු බිරිඳවයි තාත්තා එනකල් දොර දිහා බලන් හිටපු දුවවයි. පසුතැවිල්ලෙන් පිච්චි කමල් ආයෙත් පරණ ගෙදරට ගියා. එයා හිතුවේ බිරිඳයි දුවයි අඬ එයා එනකල් බලන් ඉන්නවා ඇති එයාට සමාව දෙයි කියලා. ඒත් එතන හිටියේ වෙනස්ම දෙන්නේ. සමන්ති මහන්සි වෙලා පොඩි ව්‍යාපාරයක් පටන් අරන් ගෙදර බර තනියම ඇදගෙන ජීවිතේ දිනලා හිටියා. නෙත්මිය වේදී උසස් පෙළට ලෑස්ති වෙන ශක්තිමත් දරුවෙක්. කමල් දුව ළඟට ඇවිත් ඇඬුවා තාත්තට සමා වෙන්න දුවේ මම ආයේ ආවා කියලා. නෙත්මි පියවරක් පස්සට ගත්තා. එයාගේ ඇස්වල කඳුළු තිබුණේ නෑ. මට අම්මෙක් ඉන්නවා තාත්තේ. ඒ අම්මා මට තාත්තා කෙනෙකුත් වුණා. මගේ ලෝකේ වීරයා වෙලා හිටපු මගේ තාත්තා මාව අඬවලා දාලා ගිය දවසේම මැරුණා. දැන් ඔයා අපිට නාදුරන කෙනෙක් විතරයි. කමල්ගේ පපුව හිර වෙලා ගියා. එයාට තේරුණා සල්ලි වලින් සමාව ගැනීම වලින් ආයේ කවදාවත් ඒ කැඩුණු හදවත් හදන්න බෑ කියලා. මොහොතක ආශාවකට ඇස්සන්ද වුණාම තමන්ගේම ලේවලට කරන ද්‍රෝහිකම කොයිතරම්ද. තමන්ගේ දරුවන්ට පිය සෙනෙහස හෝ මව් සෙනෙහස අහිමි කරලා කෙනෙක්ට කවදාවත් සැබෑ සතුටක් ලබන්න බෑ. අලුත් මලක් දැකලා රැවටෙන සමල්ලයෙක් වගේ తాවකාලික සතුටක් පස්සේ දුවන්න කලින් ඔබෙන් යැපෙන ඔබට ආදරය කරන අහිංසක ජීවිත දිහා එකපාරක් හරි හැරී බලන්න. ගහකින් කැඩිලා ගිය අත්තක් ආයෙත් ඒ ගහේම බද්ධ කරන්න බෑ. ඒක මැරිලා යනවා. අන්‍යෝන්‍ය විශ්වාසයත් ඒ වගේමයි. తాවකාලික ආසාවන් කියන්නේ හරියට උගුලක තියෙන කෑම වගේ. රස බලන්න ගියොත් නැති වෙන්නේ ඔබේ මුළු ජීවිතේමයි.